ඉතින් මම දැන් ඉන්නේ දියැලි වලින් පිරුණු මේඝාලයාවල. ඉතින් අපි බලමු ලස්සන දියැල්ල. අපි දැන් යන්නේ චේරපුංජි පැත්තට. ඉතින් චේරපුංජි කියන්නේ දියෑලි බලන්න පුළුවන් ලස්සන ගමක්. මොකද දියෑලි ගොඩාක් තියෙනවා ඒ චේරපුංජි වල. ඔයාලට පෙන්වන්න යන්නේ ලස්සන දියැල්ල. ඉතින් මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේඝාලය. ඉතින් මේ මේඝාලය වල තියෙන ලස්සනම දියැල්ල තමයි මේ. ඉතින් අපි අංකෝ බලන්න. දැන් දියැල්ල පැත්තට යන ගමන් ඉන්නේ. මේ මාරම ලස්සනයි. අද ඔක්කොම මීදුමේ වැහිලා තියෙන්නේ. මේ දෙයා ත්‍රිපරි මීදුවේ වැහිලා තින්නේ මේ ගොඩක් ලිස්සනවා මෙතන මේ කින්න සෙරප්පු දෙක ගැලෙව්වා මේ මාරම ලස්සනයි මේ බලන්නකෝ පිස්සු හැදෙනවා ඒ අපි ඉතින් ගිහින් බලමු දියැල්ල මොන වගේද කියලා දියැල්ල කොච්චර ලස්සනද කියනවනම් මාරම ලස්සනයි එන්න බලන්න ඉතින් මේ මේඝාලය කියන්නේ දියැලි වලින් පිරිච්ච තැන අපිට දියැල්ලට බහින්න තැන ඉන්නකො දියැල්ල පෙන්නන්නම ඉස්සෙල්ලා මේන්න තියෙනවා දියැල්ල මාරම ලස්සනයි කල්ගහක් වගේ තියෙනවා හරි ලස්සනට තියෙනවා මාරම ලස්සනයි ඉතින් මේ මේඝාලයේ ඉන්නේ තාම දැන් අපි තව පොඩ්ඩකින් නාගලෑන්ඩ් පැත්තට යනවා. ඉතින් නාගලෑන්ඩ් වලදී හරි ලස්සන දේවල් ටිකක් අපිට බලන්න පුළුවන්. මේ නාගලෑන්ඩ් වලට යන්න පර්මිෂන් ගන්න ඕනේ. මම ඒකේ වීඩියෝ එකක් ඊළඟට දාන්නම්. කොහොමද පර්මිට් ගන්න කියලා. ඉතින් ආරව ලස්සන. දේනා ඉස්සරහින් යන්න ඕනේ. බලව දියැල්ල උඩරත් තියෙන. පාරේ තියෙන ඉස්සර බිම ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. ඉස්සරවා කියන්නේ මේ අඩිය තියාගෙනත් බැරි තරමට ඉස්සර. මේ බලන්නකො මේ වටෙන්ම වතුර යනවා. ඈ මාරව ලස්සනයි. මාරව ලස්සනයි. ටික අර අපේ ලංකාවේ හෝටල් දැන්න අන්න ඒ වගේ තමයි මේ ගොඩක් ලස්සනට තියෙනවා. එතනින් තමයි දියැල්ල පල්ලෙහාට වැටෙන්නේ. මේ ටික නම් මානව ලස්සනයි. පිස්සු හැදෙනවා. සීතලයි. සීතලයි කියන්නේ මේ ලොකු සීතලක් නැහැ. ඒකට මීදුමයි උදේ ඉඳන්. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි ගියේ සෙවන් සිස්ටර් වෝටර්ෆෝල් එක බලන්න. ඒක නම් මාරම ලස්සනයි. ඉතින් අපි ගියේ මොන්සූන් එකට නොවුනත් ඒකේ වතුර ටිකක් තිබුණා. ඉතින් අපි බලමුකෝ ඒකට ගිය විදිය. යන අතරමක අපි පොඩි විව් පොයින්ට් එකක් දැකලා නැවතුවා. බලන්නකො පේන්නේ මොනවද කියලා. මේ පේන්නේ.
සෙවන් සිස්ටර් වෝටර්ෆෝල්ස්. මේ සෙවන් සිස්ටර් වෝටර්ෆෝල්ස් තමයි මේ පේන්නේ. මාර ලස්සනයි. බලන්නකෝ. ඉතින් අපි පල්ලෙහාට ගිහලා බලමු මේ ලස්සනට පේයි අනිවාර්යෙන්. ඉතින් පල්ලෙහා තමයි view point එක තියෙන්නේ. මේ මෙතන නිකන් නැවතුම් මේ බලන්නකෝ. මාරම ලස්සනයි මේ පල්ලෙහෙන් කුඹුරු ටිකක් පේන්නේ. ඊට පස්සේ අන්න අතන බිල්ඩින් එකක් හදනවා වගේ පේනවා. මාරම ලස්සනයි. ඉතින් අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා තව. ඉතින් ඒකත් බලලා අපි ආයෙත් නාගලෑන් බලලා ගමන පටන් ගත්තා. ඒ යන අතරමඟදී අපිට හමුණා ලස්සන වැවක්. ඒකේ නම තමයි මියාමි ලේක් එක. එතනින් පස්සේ ඉතින් අපි මේඝාලය වලට සමුදීලා නාගලෑන්ඩ් බලලා ආයෙ ගමන පටන් ගත්තා. ඉතින් එහෙනම් ආයෙ නාගලෑන්ඩ් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. බයි.